පන්සල ආරම්භ කරලා ප්‍රධාන දායකත්වයේ දරනවා. මුනිදාස මහත්මයා එම මහත්මිය ඇතුළු මම දන්න තරම් පවුල් 17ක් තමයි මේ පන්සල ආරම්භ කරලා තියෙන්නේ. ඒ ආරම්භක දායක පවුල් වල දරුවන්ගේ දරුවෝ තමයි අද මේ දායකත්වයේ දරන්නේ. ඉස්සර අපේ පන්සලට මාසික අන්තිමට මම එනකොට ඉතින් ඒ නිසා අපේ පාලිත මහත්මලා අපිව රැක බලාගෙන අපිව ආරක්ෂා කරගෙන අපේ පන්සල අපේ භූමිය කියන හැඟීම මේ පවුලේ සියලු දෙනාටම තිබෙනවා. පාලිත මහත්මයා නෝනා කමරාමාත්මය දෙමෝපියෝ අපි ඉදවත්ම පන්සල ආරම්භක දායක පවුල වල නිසා පන්සල රැකගෙන අපිවත් රැකගෙන මේව ආරක්ෂා කරගෙන කටයුතු කරන බව මේ වෙලාවේ සිහිපත් කරගෙන අපි දුකයි සැපයි හැම දෙයක්ම හොයලා බලලා කටයුතු කරන පවුලක් වශයෙන් මේ වෙලාවේ සිහිපත් කරගෙන අපි ආහාරවලට ආරාධනා කරනවා ධර්ම දේශනාව සිද්ධ කරන්නට. सुघात मुनि सेरे पास सुगुणे मुने पास पाद उंगो से मुंदे कनाप संना ये एक आयत समाज सभापति दिव्यान අප සියලු දෙනාම ආරක්ෂා කරත්වා දිව්‍යයන්ගේ දීප තේජස වඩාවලගෙන වේවා. දිව්‍යයන්ගේ ආශිර්වාදය අප සියලු දෙනාටම කරන්නේ සියලු දෙනාටම දෙවියන්ට පත් වෙලා තියෙන සියලු දෙනාට භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය මේ අපි මේ ධර්ම දේශනාවට උන්වහන්සේ දුරදැහැර ඉඳලා වැඩම කරා අපි කවුරුන් පිළිගන්නවා. අපි දායකත්වයේ දරන්නේ මේ ධර්ම දේශනාවේ පාලිත මුගලියත් මහත්මලා ගරු සභාපතිතුමා දායක සභාවේ මට මතක් කරා ආම්තුනේ කොහොමද මේ ආම්තුරු වඩම්මල දෙන්න කියලා. එක පැත්තකින් මම සතුටු ප්‍රඥා කියන මේ ශික්ෂාව ආනිසංස කරගෙන වාසය කරන්න කියන. ඒ කියන්නේ දැන් මෙහෙමයි. අපි සැබවින්ම නිවන අරමුණු කරගෙන නිවන පුදතිකර පූජාදී පටිගත වන නිසා ඊට පෙර ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා හැම දිනම වන්දනා කරනවා. अभिवादन शीलिस्स निच्चं बुद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो
සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් හා ධර්ම දානමය මහ පිංකම් සිදු කිරීමෙන් ද ලබන ලද්දා වූ සකල කුසල විපුල පුණ්‍ය සම්භාර ධර්මයෝ පළමු කොට ඉන්ද්‍රාදී සියලු දෙවියන් විසින් අනුමෝදන් සෑම සියලු දෙනාටමත් හේතු වේවා වාසනාව වේවා ප්‍රාර්ථනාවන් සමුර්ධ වේවා ඊසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් සාදුනාදයෙන් පින් අනුමෝදන්